රටක් ගොඩනැගෙන්නේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයකුත් එක්ක. වැළලුණු ඉතිහාසය මතින් ගොඩනැගෙන වර්තමානය ඒ හරහා ප්‍රෞಢත්වය අපිට අනාගතයට කියා පාන්න පුළුවන් වෙනවා. අපි එන්නේ එහෙම තැනකට. දන්න අය හොඳටම දන්නවා. නොදන්න අය මුකුත්ම දන්නේ නැහැ. හැම තැනකම ඉතිහාසයේ පිරිතොරතුරු. ඔබට මොකක් වගේද පේන්නේ? සඳකඩ පහන ඇයි කැටයක් නැත්තේ? කෙසේ වෙතත් මලියදේව මහරහතන් වහන්සේ සමග සම්බන්ධ වූ මහ ලොකු ඉතිහාසයකුත් මෙතන තියෙනවා. මේ චෛත්‍යය කැණීම් කරන විට හමු වී තිබෙනවා විශේෂිත වූ ගඩොල් 53ක්. මේ ගඩොල් 53 මොනවද තිබුණේ? ඇතැම් වෙලාවට මහා රාවණ රාජ සමය දක්වාද මේ භූමියේ දිවයන්ට පුළුවන්. රජවරු කිහිප දෙනෙක්ගේ ඉතිහාසයක්. ඒ විතරක් නෙවෙයි රාවණ මහරජතුමාගේ රාජ පාරාදීසයක්. ඇවිල්ලා බලන්න මේ තැන්වල මොනවද තියෙන්නේ කියලා. අයිබෝන් ජීවිතේ පැහැදිලි චරිත ගොඩනැගුණේ ඉතිහාසයකුත් එක්ක. ප්‍රදේශ ගොඩනැගෙන්නේ ඉතිහාසයත් එක්ක. රටක් ගොඩනැගෙන්නේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයකුත් එක්ක. ඒ ඉතිහාසය අරගෙන වර්තමානයටත් ඒ ඉතිහාසය ඔස්සේ අනාගතයටත් පියමනින මිනිස්සු රටවල් ලෝකෙ බොහොම ඉක්මනට වේගෙන් ඉස්සරහට යනවා. හැබැයි ඉතිහාසයේ වලදා කිසි කලෙක කිසි කෙනෙකුට කිසි තැනකට කිසි රටකට ගමනකුත් පැවැත්මකුත් නැති බව අපි කියන්න ඕනේ. අපේ රටේ මෙතරම්ම තිබෙන ඉතිහාසය අපි වර්තමානයට සොයාගෙන තියෙනවද? ඒ සොයාගත්තු වර්තමානයෙන් අනාගතයට යම් පියවරක් අපි තබා තිබෙනවද? මේක ලොකු ප්‍රශ්නයක් රටටම. කෙසේ වෙතත් වැළලුණු ඉතිහාසය මතින් ගොඩනැගෙන වර්තමානය ඒ හරහා ප්‍රෞಢත්වය අපිට අනාගතයට කියා පාන්න පුළුවන් වෙනවා. අපි එන්නේ එහෙම තැනකට. කොයිද මේ? මැණික් දෙන පිළිබඳව දන්න අය හොඳටම දන්නවා. නොදන්න අය මුකුත්ම දන්නේ නැහැ. ඒ නිසා මැණික් දෙන ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ සිට 12 වෙනි සියවස දක්වා කාලය පොත්පත්වල මහා පරිමාණයෙන් ලියවිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඊටත් පෙර අවධිය විශාල වශයෙන් ලියවිලා තියෙනවා. මේ සෑම තැනකම මේ භූමියේ සෑම තැනකම තොරතුරු පිරීලා. අපි ආවේ මේ තොරතුරු හොයාගෙන. ඔබත් එන්න. පරිස්සමින් කල්පනාවෙන් සුපරීක්ෂාකාරීව හැම තැනකම ඉතිහාසයේ පිරිතොරතුරු. එන අයට මේ මොනවද මේ භූමියේ තියෙන්නේ කියලා දැක බලා ගන්න ටිකක් හොයන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් බෝඩ් එකක් ගහලා තියෙනවා. ඒකේ තියෙනවා පිළිමගය, චෛත්‍ය, බෝධිඝරය, සභාශාලාව, උපෝසථාගාරය මෙන්න මේ වගේ දේවල් ටිකක් මේ භූමියේ තියෙනවා කියලා සඳහනක් තියෙනවා. දැන් මේවා බලන්නත් මේ භූමියට එන්නත් ඔබ දැනගන්න බෑ පාර කොහොමද මේකට එන්නේ කියලා. ඒ නිසා දැන් අපි පාර කියනවා. කුරුණෑගල දඹුල්ල පාරේ. කුරුණෑගලින් එනවනම් ගලේවිලට ආවා. ගලේවිල පහු කරලා තව ටිකක් ඉස්සරහට යනකොට තලකිරියාගම හන්දිය හම්බ වෙනවා. මේ හන්දියෙන් දකුණට හැරුණාම ඇතා බැඳි වැව පාර කිලෝමීටර් 8යි. හරිම ලේසියෙන් ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන්. මෙතනින් උඩට අපි යන්න ඕනේ. දැන් මැණික් දෙන පබ්බත විහාරයට ප්‍රවේශ වෙන උතුරු දොරටුව තියෙන්නේ මෙතන. එතකොට ඒ දොරටුව අසල තමයි මෙසේ සෙල්ලිපියක සටහනක් තියෙන මේ ශිලා කණුව මෙතන ඉදි වෙලා තියෙන්නේ. දැන් අපි සරල දන්න කාරණයක් නෙවෙයි මේ සෙල්ලිපි වල තියෙන්නේ. රාජ සමයේ සිදු වූ සිදුවීමක්, පුද්ගලයෙක් පිළිබඳව, මහා විශේෂ කාරණයක් පිළිබඳව නෙවෙයි. මේකේ තියෙන්නේ පබ්බත විහාරයේ සතු කුඹුරු යම් කිසි කෙනෙකුට පවරාගෙන ඒ කුඹුරු අස්සද්දලා ඒ අස්වැන්න හාමුදුරන්ට දානෙට පූජා කළා. නැවත වතාවක් පසු කාලයකදී ඒ කුඹුරු යලිත් පන්සලට පූජා කිරීම. මෙන්න මේ කාරණේ තමයි මේ සෙල්ලි. සරලවම කියනවා නම් පන්සලේ සතු කුඹුරු අස්වැද්දීම සම්බන්ධයෙන් තමයි මේ සෙල්ලිපි සඳහන් වෙන්නේ. විශේෂ නැද්ද? ඒක විශේෂයි. මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. ඔබට මොකක් වගේද පේන්නේ? නිකම්ම යන තැන ගල් පතුරක් තියලා වගේද? නැහැ. අතර මේ ගල් පතුර මත සටහන් වෙලා තියෙනවා සෞභාග්‍යයේ සලකුණ නම් වූ පුන් කලස.
නමුත් අපිට මේක මතු කරලා පෙන්වන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඒ වගේම තමයි මේ ආරම්භ කරන තැන මේ ආරම්භක පඩිය තියෙන සඳකඩ පහන ඇයි කැටයක් නැත්තේ? ඒකට හේතුව තමයි මැණික් දෙන ආරණ්‍ය සේනාසනය තුල වාසය කරේ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා යනු එක්තරා චිත්තමය සමාධි සුවයකින් පසුවන පිරිසක්. ඒ නිසා උන්වහන්සේලාට අනවශ්‍ය කැටයන් මවාපෑමක් වුවමනා වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ගල් පතුර මත ඇඳි පුන් කලසේ මේ මහා මතු කිරීමක් කරලා නැත්තේ. ඒ වගේම මේ ගල් පතුර මත තියෙන සඳකඩ පහනේ කැටයක් නැත්තේ. ඉතින් රහතන් වහන්සේලා වැඩ වාසය කරපු තැන ඇත්තේ සරල බව හැර වෙන මොකක්ද? ඇත්තටම පබ්බත විහාරයක් කියන්නේ මොකක්ද කියන කාරණේ අපි පැහැදිලි කරගන්නට ඕන. දැන් මැණික් දෙන පබ්බත විහාරය ලෙසයි පුරාණයේ පටන් ප්‍රකට වෙලා තියෙන්නේ. එතකොට පබ්බත විහාරයක තියෙන ලක්ෂණ මොනවද? එකක් තමයි මෙසේ අපිට දක්නට පුළුවන් බෝධිගරයක්. බෝධිගරය, චෛත්‍ය, පිළිමගය, පොහොයගය. මෙන්න මේ කොටස් 4 තියෙනවා නම් අන්න ඒක පබ්බත විහාරයක්. ලංකාවේ පබ්බත විහාර සමුදායක්ම තියෙනවනේ. දැන් මැණික් දෙන පබ්බත විහාරයේ විශේෂත්වය තමයි බෝධිගරයත්, චෛත්‍යයත්, පිළිමගයත්, පොහොයගයත් අතර හරි මැද සභාශාලාව කියලා ශාලාවක අවශේෂයන් තියෙනවා. ඒ ශාලාවක් පැවති බවට සාක්ෂි තියෙනවා. මෙන්න මේක මැණික් දෙන පබ්බත විහාරයේ විශේෂ ලක්ෂණයක් හැටියට අපි සලකන්න පුළුවන්. අපි මේ චෛත්‍ය පැත්තට යන ගමන් චෛත්‍ය ගාවට යන්න කලින් ඔබට කියන්න ඕනේ මැණික් දෙන කියන නම කොහොමද භාවිතා වන්නේ? කොහොමද මේක නිර්මාණය වුනේ කියලා. දැන් ලංකාවේ රහතන් වහන්සේලා වැඩ වාසය කරපු ස්ථාන ඕනෑතරම් තියෙනවා. එතකොට රහතන් වහන්සේලාගේ නාමාවලියේ එන අවසන් මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේ. දැන් කුරුණෑගලත් එක්ක මලියදේව මහරහතන් වහන්සේගේ සම්බන්ධතා ගොඩාක් තියෙනවා. එතකොට උන්වහන්සේගේ ශ්‍රී දේහය මැණික් අතුරපු දෙනක තැන්පත් කොට මේ භූමියේ නිදහංගත කිරීම. මෙන්න මේ ක්‍රියාවලිය නිසා තමයි මේ භූමියට මැණික් දෙන යයි ගම්මු කිව්වේ. මේක ජනප්‍රවාද කතාවක්. කෙසේ වෙතත් මලියදේව මහරහතන් වහන්සේ සමග සම්බන්ධ වූ මහ ලොකු ඉතිහාසයකුත් මෙතන තියෙනවා. අපි යන්නේ චෛත්‍ය පැත්තට. එදා පෙර රජදවස සංඝාවාස ඉදි වෙනකොට මුල් තැනක් ලැබුණා මේ ස්තූපයට නැත්නම් චෛත්‍යයට. දැන් අපි චෛත්‍ය රාජන් වහන්සේ වන්දනා කළා මේ ගැන විස්තරය ඔබට කියන්නේ. එතකොට කිත්සිරි මේඝවර්ණ රජදවස පිළිබඳවත් මේ චෛත්‍ය ඉදි කිරීම ගැන කතා වෙනවා. දැන් පොත්පත්වල තියෙන කරුණු ඇතැම් වෙලාවට විවිධයි. සාමාන්‍යයෙන් එහෙමනේ අපේ ඉතිහාස පොත්පත් පරිශීලනය කරොත් කරුණු එකකට එකක් සමාන කරුණු වගේම අසමාන කරුණුත් තියෙනවා. එතකොට රජවරු කිහිප දෙනෙක් පිළිබඳව සඳහන් වෙනවා. කෙසේ වෙතත් වැදගත් වෙන කාරණේ තමයි මේ චෛත්‍ය කැණීම් කරන විට කොත් කැරැල්ලේ කැණීම් කරන විට මේ චෛත්‍යයෙන් හමු වී තිබෙනවා විශේෂිත වූ ගඩොල් කිහිපයක්. ඇත්තටම ගඩොල් 53ක්. එතකොට දැන් මේ ගඩොල් 53 මොනවද තිබුණේ? සාමාන්‍යයෙන් ඉතින් ගඩොල් කොච්චර හම්බෙන්නේ නැද්ද කැණීම් කරද්දී? ඇයි මේ ගඩොල් 53ක් ගැනම කතා කරන්නේ? මේ ගඩොල් 53 තිබුණා විවිධ අක්ෂර සහ සංකේත. නැත්නම් වෙලාවට සංකේතාක්ෂර කියලා කියන්නත් පුළුවන් මේක. දැන් අපි දන්නවා යක්ෂ ගෝත්‍රිකයන්ගේ අක්ෂර සංකේතාක්ෂර. මෙන්න මේ සංකේත සහ අක්ෂර තිබුණා.
එහෙමනම් මොනවද මේ සංකේත සහ අක්ෂර? ඇතැම් වෙලාවට මේ විහෙර විහාරස්ථාන වලට මේ ප්‍රදේශවල ජීවත් වෙච්ච පැරැන්නෝ පුද පූජා කරපු දේවල් ගැන ලියවිච්ච දේවල්ද? එහෙම නැත්නම් ඒ රාජ සමයේ රජවරුන්ගේ දේවල් පිළිබඳ ලියවිච්ච දේවල්ද? විවිධ යුග පිළිබඳ ලියවුණු දේවල්ද? හරි හමං තක්සේරුවක් නෑ. කෙසේ වෙතත් මේවා ආර්ය ජනාවාසයක ලක්ෂණ කියාපාන සංකේත. එතකොට තවත් ගඩොල් වලින් හම්බෙලා දෙනවා වජ්‍රාසන ලක්ෂණ. වජ්‍රයේ ලක්ෂණය නැත්නම් ඒ සලකුණ. එතකොට මේ තුලින් කියාපාන්නේ මහායාන සම්ප්‍රදාය. එතකොට තේරවාදයේද මහායානයේද කියන කාරණයට වැඩි අපි ටිකක් හිතමු මහායාන සම්ප්‍රදාය පිළිබඳව තොරතුරු හම්බ වෙනවා. කෙසේ වෙතත් මේ භූමියට ආවම ඒකයි අපි මුලින්ම කිව්වේ යුග ගණනාවක් පිළිබඳ අපිට මෙන්න මේ යුගයේ ඉඳලා මේ යුගයේ දක්වා කියලා හරියටම කියන්න පුළුවන් කමක් නැහැ. ඇතැම් වෙලාවට මහා රාවණ රාජ සමය දක්වාද මේ භූමිය දිවයන්ට පුළුවන් සාක්ෂාත් කෝණ තරම් තියෙනවා. පබ්බත විහාරයක තියෙන විශේෂ ලක්ෂණය අපි අර මුලින් ඔබට කිව්වේ මේ විදිහේ සභාශාලාවක්. ඒ කියන්නේ චෛත්‍ය, බෝධිගරය, ඊට පස්සේ පිළිමගය, ඊට පස්සේ ස්වාමින් වහන්සේලා වැඩ සිටපු ඒ ආරාමය මේ කාරණා ටිකට අමතරව ඒ කියන්නේ පොහොයගය මෙන්න මේ තියෙන මේ සභාශාලාව තමයි විශේෂ මේ භූමියේ. එතකොට මේ සභාශාලාව පාවිච්චි කරේ ඇයි? දැන් අපිට අතන දක්වන්න පුළුවන් ස්වාමින් වහන්සේ ධර්මයේ දේශනා කරපු ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයේ උසුලපු ස්වාමින් වහන්සේ අසුන්ගත්තු ආසනය තමයි අර තියෙන්නේ. දැන් අද මේ වෙනකොට ඒක කඩාබිඳ දාලා වෙන කවුරුත් නෙවෙයි නිදන් හොරු. එතකොට මෙතන පාවිච්චි කරේ ස්වාමින් වහන්සේලාගේ විනය කර්ම කරන්න. ඒ වගේම වඩා වැදගත් උනේ ඒක නෙවෙයි. ගිහි පැවිදි මේ දෙපිරිසකගේ සම්බන්ධතාවය සඳහා ඇති වූ කතිකාවන් සියල්ලම මෙතන සිද්ධ වුණේ. ධර්ම දේශනා වෙන්නට පුළුවන්, උපදෙස් ලබා දෙනවා වෙන්නට පුළුවන්, සියල්ලම සිද්ධ වුණේ මෙතන. මේ භූමිය මහා ඝන කැලයකින් වැහිලා තිබුණා. ඉංග්‍රීසි ජාතික මේජර් පොප්ස් තමයි මුලින්ම හොයාගන්නේ. 19 සියවසේ මුල් භාගයේ. ඒ කියන්නේ 1800 ගණන් වලනේ. එතකොට ඊට පසුව පුරාවිද්‍යා කැණීම කරන්නේ අපේ බෙල් මහත්තයා. එතුමා ඉතින් ලංකාවේ බොහෝ තැන්වල කැණීම කරලා තියෙනවනේ. නේ? කෙසේ වෙතත් මේ මහා ඝන කැලෑව තුලින් ඓතිහාසික මේ අපේ ප්‍රෞಢත්වයේ මතු කරගත්තේ අර ඉංග්‍රීසි ජාතික පොප්ස් මහත්මයා. එතුමා නොහිටින්න අදටත් මේක මහා ඝන කැලෑවක් වෙලා තියෙන්න පුළුවන්. අපි යමු ඉස්සරහට. දැන් මේ තමයි උපෝසථාගාරය. ගඩොලින් නිම වූ පේසාවන් දෙකක් මත හරි හතරැස්ව ඉදු වූ මේ ගොඩනැගිල්ල උපෝසථාගාරය. එතකොට ස්වාමින් වහන්සේලා පොහෝ දිනට විනය කර්ම කරන්නට මේ පාවිච්චි කරා. විශාල ගල් කණු සංඛ්‍යාවක් 45කට වැඩි. එතකොට බලන්න මේ ගල් කණුවක විශාලත්වය. ඇයි මෙතරම් මේ ගල් කණු විශාල? අනිවාර්යයෙන්ම මේ ගොඩනැගිල්ල දෙමහල් ප්‍රාසාදයක්ව පවතින්න ඇති. ඒ විශ්වාසය විතරයි අපිට තක්සේරු කරන්න බෑ හරියටම. නමුත් පුරාවිද්‍යාව කියනවා සහ මේ පෞරාණික කතා ඉස්සරහට ගෙනනකොට අපිට හම්බෙනවා මේ දෙමහල් ප්‍රාසාදයක්ව තිබ්බාය කියලා. කෙසේ වෙතත් අද වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේවා ආරක්ෂා කරලා තියෙනවා. යෝධයෝ කී දෙනෙක් ඕනද මේ ගල් කණුවක් උස්සන්න? හිතා ගන්න පුළුවන් අපේ හෙළයන්ගේ ප්‍රෞಢ ශක්තිය සහ ප්‍රෞಢ අභිමානය මේ තැන් වලින් කියාපාන. අපි අපට ආරාධනා කරනවා මේවට එන්න. අනුතරමින් පොය දවසකට හරි නිවාඩුවකට අවිල්ලා බලන්න. වටිනවා. දැන් මෙතනින් තමයි
ප්‍රතිමාගරයට නැත්නම් පිළිමකට යන්නේ. එතකොට ආදි කාලේ මේ මැද මණ්ඩපේ පිළිම වහන්සේලා තැන්පත් කර තිබුණා. මේ නාග මුරගල් දෙකක් අතරින් තමයි යන්න තියෙන්නේ. මේ හිරිගල් වලින් නිර්මාණය කරලා තියෙන්නේ. මේවා මහා ප්‍රෞඩ ඒ කියන්නේ පුරා විද්‍යාත්මක විශාල වටිනාකමක් තියෙනවා. දැන් කෙසේ වෙතත් දැන් මේ භූමිය ශාස්ත්‍රීයවත් කරාය කියන රාජාවලියට අපි යනකොට කරපු රජතුමා තමයි පළවෙනි විජයබාහු රජතුමා. දැන් පළවෙනි විජයබාහු රජතුමාට මේ භූමිය යලි ශාස්ත්‍රීය කරන්න සිද්ධ වුණේයි. අනුරාධපුර යුගයේ චෝල ආක්‍රමණයෙන් නිසා ඒ භූමි භාගයන්ද මේ භූමි භාගයන්ද විනාශ වෙලා ගියා. මහත් දැවැන්ත විනාශයක්. ඒ විනාශයෙන් පසුව තමයි මේක යලිත් ප්‍රතිසංස්කරණය කළ ප්‍රතිනිර්මාණය කළ වදින පුදුන අයට ඊටාම වන්දනීය තැනක් බවට පත් කරන්න සිද්ධ වුණේ. ඒ ගෞරවය අපි පළවෙනි විජයබාහු රජතුමාට දෙනවා. ඒ විතරක් නෙමෙයි. පළවෙනි පරාක්‍රමබාහු රජතුමා. දැන් මේ රජවරු දෙදෙනාම පිළිබඳව ඉතිහාස පොත්වල මේ භූමියත් එක්ක සම්බන්ධ වෙනකොට ලියවෙනවා. මේ කන්ද මුදුනේ නැත්නම් මේ භූමි භාගයේ ඔස්සේ දිගටම ගියාම අපිට හම්බ වෙනවා මැණික් දෙන කන්ද. ඒතකොට මැණික් දෙන කඳු පාමුලනේ මේ මැණික් දෙන ආරණ්‍ය සේනාසනේ පිහිටන්නේ අපි මේ ඉන්න භූමියේ පිහිටන්නේ. එතකොට මේ කන්ද මුදුනේ තියෙනවා බලකොටුවක්. මේ බලකොටුව පළවෙනි පරාක්‍රමබාහු රජතුමාත් පළවෙනි විජයබාහු රජතුමාත් ඔත්තු බලන්න නැත්නම් බලසේනාව පිහිටවන්නට නැත්නම් තොරතුරු හොයන්නට මේක පාවිච්චි කරායි කියලා ඉතිහාස සඳහන් වෙනවා. එහෙමනම් සමුගන්නෝ ජීවිතේ ප්‍රශ්න වලට කොටු කරන්නේ නැතුව ජීවිතේ බිත්ති හතරකට කොටු කරන්නේ නැතුව පුළුවන් තරම් ජීවිතේ සබාදහමට මුසු කරන්න. එහෙමනම් ඔබ මේ වාගේ තැන් වලට එන්න වෙනවා. අපි ඔබට ආරාධනා කරනවා පවුලේ කට්ටියත් එක්ක දරු පැටවු ටික අරගෙන එන්න මේ තැන් වලට. මේ මැණික් දෙනනේ. ඒ නිසා ලොකු ඈතකට යන්න ඕනේ නැහැ. කුරුණෑගලින් පොඩි දුරයි. ඇවිල්ලා බලන්න මේ තැන් වල මොනවද තියෙන්නේ කියලා. රජවරු කිහිප දෙනෙක්ගේ ඉතිහාසයක්. ඒ විතරක් නෙවෙයි ඒ රජවරුන්ටත් එහා ගියපුවාම තව අවුරුදු 3-4000ක් ගියාම රාවණ මහරජතුමාගේ රාජ පාරාදීසයක්. ඒ තරම් මහා ප්‍රෞಢ තැනක් තමයි මැණික් දෙන. අපි අපට ආරාධනා කරනවා ඇවිත් බලන්න බලලා අපේ ප්‍රෞಢ ඉතිහාසය ඉගෙන ගන්න.